හොඳයි අපි බලමු දැන් ඉංග්‍රීසියෙන් ඡේදයක් ලියන්න ඉගෙන ගන්න වෙලාව. අපි බලමු මේක කොහොමද ඉංග්‍රීසියෙන් ලියන්නේ කියලා. තාත්තා අද ගෙදර ඉන්න නිසා මම සෙල්ලම් කරන්න ගියේ නැහැ. අද හවස් වෙනතුරු මම පාඩම් කරන්න හිතන් ඉන්නේ. එහෙම නැත්නම් බලාපොරොත්තු වෙනවා. මේ හිතන් ඉන්නේ සහ බලාපොරොත්තු වෙනවා කියන්නේ සමාන තේරුමක්. හරි. බලමු මේක ඉංග්‍රීසියෙන් ලියන්න. තාත්තා අද ගෙදර ඉන්න නිසා. මෙන්න මේ නිසා කියන වචනේ මම මුලට ගන්නවා. නිසා කියනකොට මම පාවිච්චි කරනවා because. කතරෝ ඉන්නවා තාත්තා. තාත්තට ඉංග්‍රීසියෙන් කියනවා father. තාත්තා ඉන්නවා කියන්නේ father is ගෙදර at home. එතකොට අපි මේක ඉංග්‍රීසියෙන් කියන කොහොමද? because father is at home කියන්නේ තාත්තා ගෙදර ඉන්න නිසා අද. අද කියනකොට කියනවා today. මොකද කරන්නේ? මම සෙල්ලම් කරන්න ගියේ නෑලු. හරි. මම කළා නෑ මොකක්වත්. දෙයක් කළේ නැහැ කියනවා අතීත කාලේ. එතකොට අපි ගන්නවා did not. I did not කරපු නැති දේ තමයි ගියපු නැති එක. යනකොට ඉංග්‍රීසියෙන් කියන්නේ go කියලා. එහෙනම් did not go කියන්නේ ගියේ නැහැ. හරිනේ. කොහෙද ගියේ නැත්තේ? සෙල්ලම් කරන්න. සෙල්ලම් කරනකොට ඉංග්‍රීසියෙන් කියන්නේ play. මේක ක්‍රියාපදයක්නේ. එතන මේ වගේ ක්‍රියාපදයක් වාක්‍යයක දානවා නම් ඊට කලින් to දාන්න. right. එහෙනම් I didn't go to play. මම සෙල්ලම් කරන්න ගියේ නැහැ. හරි. අද හවස් වෙනතුරු මම පාඩම් කරන්න හිතන් ඉන්නේ. මේකේ කතරු වෙන්නේ මම. එයා මුලට ගන්න. මේක කියනවා පාඩම් කරන්න හිතන් ඉන්නවා කියලා. හිතන් ඉන්නවට නැත්නම් බලාපොරොත්තු වෙනවට ඉංග්‍රීසියෙන් කියනවා hope. මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? පාඩම් කරන්න. ඔය පාඩම් කරනකොට කියනවා study. right. ඒක ළඟ ක්‍රියාපද දෙකක් තියෙනවා. hope කියන්නේ බලාපොරොත්තු වෙනවා කියන්නේත් ක්‍රියාපදයක්. study කියන්නේත් ක්‍රියාපදයක්. එතකොට මේ දෙක සම්බන්ධ කරනවා to වලින්. හරිද? එතකොට I hope to study කියන්නේ මම බලාපොරොත්තු වෙනවා පාඩම් කරන්න. අද හවස් වෙනතුරු. මේ තුරු කියනකොට අපි පාවිච්චි කරනවා වචනයක් until. මෙතන කියන දහවස් වෙනතුරුනේ. එනම් until today evening. දහවස් වෙනතුරු. right. මම හිතන්නේ ඔයාලට මේ පාඩම් ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා. ප්‍රයෝජනවත් වුණා කියලා හිතෙනවා නම් විතරක් ඔයාලා ලයික් එකක් දාන්න.